ඔන්න ඉන්නවා බඩගින්නෙන් පිපාසයෙන් අතිශයින් පීඩාවටපත් වෙච්ච මිනිසෙක් ඉන්නවා. බඩගින්නෙන් පිපාසයෙන් අතිශයින් පීඩාවටපත් වෙච්ච මිනිසෙක් ඉන්නවා. ඒ මිනිසයා ඉදිරියේ සුවඳ ප්‍රණීත කෑමක් තියෙනවා. හැබැයි ළඟ ඉඳලා එක්තරා පුරුෂයෙක් කියනවා පින්වත කන්න එපා. ඕක සුවඳයි තමයි, රසයි තමයි, ප්‍රණීතයි තමයි. ඔබත් ගොඩාක් බඩගින්න ඉන්නේ, පිපාසෙන් ඉන්නේ, ඔබට කන්න හිතෙනවා තමයි. කන්න එපා. මේ කෑමට විස දාලා තියෙන්නේ. දැන් මොකද කරන්නේ? මෙයාට කන්නමයි හිතෙන්නේ. සුවඳ ප්‍රණීත කෑමක් තියෙනවා. එක්කෙනෙක් කියනවා ඕක කන්න එපා, විස දාලා තියෙන්නේ කියලා. අර කියන කෙනාගේ වචනේ විශ්වාස කළොත් විතරයි මෙයා මේක නොකා ඉන්නේ. නැත්තම් කනවා. ආන්නේ වගේ රාගෙන් දෙවි දෙවි ඉන්න කෙනාට ෆෝන් එකක් හම්බ වෙනවා. ඇතුළෙත් පිපාසෙ කෑමක් තියෙනවා. කෙල්ලන් හොය හොයා සල්ලාල වුණ හිතට මේන්න කෙල්ලු චැට් කරනවා. බඩගින්නක් තියෙනවා, කෑමක් තියෙනවා. ඔය අනුශාසයෙන් තම තමන්ගේ දුර්වලතා තේරුම් ගන්න. තමන්ටත් බඩගින්න තියෙනවා, කෑමක් තියෙනවා. එක්කෙනෙක් එපා කියනවා. කවුද එපා කියන කෙනා? ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පංච දුෂ්චරිතේ කරන්න එපා. දුෂ්චරිතේ කරන්න එපා කියනවා. එච්චරයි කියන කෙනෙකුට ඉන්නේ. ඒ ශාස්ත්‍රෝන් වහන්සේගේ වචනේ කල්යාණ මිත්‍රෙක් කියනවා. එච්චරයි කියන කෙනෙකුට ඉන්නේ. බටහිර ලෝකෙට මේ ආවේගය හෝ මේ දෙවිල්ල හෝ මේ රාග දේශ මොහ ඔවුන්ට ප්‍රශ්නයක් විදිහට ඔවුන් කතා නොකරන්නේ ඇයි? ඔවුන්ට බඩගින්න තියෙනවා, කන්න කෑම තියෙනවා. කනවා. අවසානයේ මාරාන්තික දුකට හෝ මරණයටපත් වෙනවා. නිරයෙන් කෙලවර වෙන්නේ. නිරයෙන් කෙලවර වෙන්නේ. ඉතින් ඔය උපමාව ඔය වචනෙන් දෙකෙන් කිව්වට නුවණැති කෙනා තවත් සිහි කරන්න ඕන. අපි කාටත් තියෙන ප්‍රශ්නයක් ඔය උපමාවේ තියෙන්නේ. ඒ තමයි බඩගින්න පිපාසෙත් තියෙනවා, කෑමක් තියෙනවා. ඉස්සර වගේ නෙවෙයි දැන් වැඩි. ඉස්සර මිනිස්සෙකුට ආවේගයක් ආවොත් ඒ මිනිස්සයා ඒ වෙලාවේ නෑ හොයාගෙන යනකොට තරහ නැති වෙනවා. දැන් එහෙම නෙවෙයි, තරහ ආපු ගම ෆෝන් එක ගන්නවා, කතා කරනවා, බයිනවා. ඔව්ද නැද්ද? දැන් ළඟ තියෙනවනේ යන්ත්‍රේ. ඉස්සර මිනිස්සෙක් ගැන තරහ ආවේගයක් ආපු ගමන් ලියමනව පෙස්සමක් ලියනවා. බාගෙට ලියනකොට ඇති හිතෙනවා. දැන් එහෙම නෑ. ගත්ත Facebook එකට දැම්ම අපවාද, නින්දා. ඉස්සර වයසක හාමුදුරුවමක් මං ගෙදර ඉන්න කාලේ මාත් එක්ක කතා කරද්දී කිව්වා ඈන්කොල්ලෝ නෑ නායක හාමුදුරන්ට තරහ යන්නේ. මං ඇහුවා නායක හාමුදුරන්ට තරහ යන්නේ නැද්ද? නායක හාමුදුර ඒ වෙලාවේ ඔළුව අත ගෑවා. ඊට පස්සේ කිව්වා මේ කොල්ලෝ මට තරහක් ගියාම මං ඔළුව අත ගන්නවා කිව්වා. මං ඇහුවා ඇයි කියලා. එතකොට මට හිතෙනවා කිව්වා මං මහණොන්නාන්සේ නමක්, මං හාමුදුරුව නමක් තරහ ගන්න හොඳ නෑ කියලා. මම්මගේ ඔළුව අත ගාලා මට අවවාද කරගන්නවා කිව්වා. ඇත්තටම ඒ පරිණතකම එන්නේ වයසත් එක්ක. මේ නාඩගම් නටන තරුණ ලෝකෙ නෙවෙයි. ඒ ඇත්තන්ගෙන් උපදෙස් ගන්න ඕන. මෝරපු අයගෙන් උපදෙස් ගන්න ඕන. දවසක් ගෙදරක රණ්ඩුවක් වෙලා අම්මා තාත්තට කිව්වා එක ගෙදරක
තාත්තේ මේ කිව්වා පුතාලා තාත්තා මේකට කලබල වෙන්න එපා. පුතාලා තාත්තා කිව්වා හාමිනේ මම කන්නේ බත් මිසක් තනකොළ නෙවෙයි කිව්වා. ඒ කියන්නේ කලබල වෙලා පහත් මිනිහෙක් විදියට හැසිරෙන්න මම තනකොළ කන හරකෙක් නෙවෙයි කිව්වා. මම බත් කන මිනිසෙක් කිව්වා. ඔබ බලන්න ඔබගේ ජීවිත ඔබගේ ගෙදර බත් කන මිනිස්සුද එහෙම නැත්නම් වෙන කවුද ඉන්නේ කියලා. මිනිසෙක් විදිහට ඉපදිලා මොහොතක් ඉවසා ගන්නවත් බැරි වුණොත් අනේ මේ ජීවිතේ ඒ නිසා දැන් දරුවනේ කෙලෙසුත් ඕන තරම් අපේ තියෙනවා. කෙලෙස් වලට ඕන දේවලුත් ඕන තරම් තියෙනවා. බනින්නත් අපිට ඕන තරම් හිතෙනවා. බනින ක්‍රමත් තියෙනවා. අපි ගොඩක් ඉස්සර මේ කැලෑපත්‍ර ගහන්නේ මුළු ගමටම පේන්නනේ. දැන් එහෙම නෙමෙයි. ලෝකෙටම පේන්න කැලෑපත්‍ර ගහන්න පුළුවන්. තරහක් ආපුම දේවාල සූදානම්. හදුනියම් කරන අය සූදානම්. ඔවුන්ගේ ඩියුටිය කරන්න. අපේ ආවේගයට ඒ ආවේගයට ඕන දේ දෙන්න හැමතැනම සූදානම්. ඒත් එක්කෙනෙක් ලෝකේ කියා හිටිනවා එපා කියලා. අර විස කෑම කන්න එපා කියලා. එතකොට දරුවනේ මේක නොකා ඉන්න නම් අපිට කියන කෙනා ගැන විශ්වාසය ඕන. කියන කෙනා ගැන විශ්වාසය ඕන. ආවේගය පාලනය කරගන්න පිරිසිදුම ප්‍රතිපදාවක් කියන්නේ. කියන කෙනා ගැන විශ්වාසය ඕන. විශ්වාසය නම් තමයි යා කියන දේ අපි විශ්වාස කරන්නේ. අපිට මේ මහාන වෙන්න අපි මහමෙවුනාවේ පැවිදි වෙනකොට අපිට ලොකු ස්වාමීන් වහන්සේ ගැන ලොකු විශ්වාසයක් ඇති වුණා. ඒකයි ගම් නියංගම් සිසාරා අපි පොඩි කොල්ලෝ ඉස්කෝලේ ගිහිල්ලා ඉවර වෙලා තරුණ කොල්ලෝ අපි පුංචි මල්ලක රෙදි කැල්ලක් දාගෙන අපි මහාන වෙන්න ආවේ. ඒ විශ්වාසය අපිට අදත් තියෙනවා. එදා තිබ්බ විශ්වාසයේ 100 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. ඒ නිසා තමයි අපිට පුළුවන් විදිහකට අපිට ශක්ති පවණින් ඒ ගුරු ඕදනට හිස නමන්න අපි අපේ හිතට කියන්නේ හිස නමපන් ගුරු ඕදනට කියලා. විශ්වාසය නිසා. අපි දැන් අවුරුදු 16කට වැඩි ඒ විශ්වාසය අපේ කවදාවත් අපේ විශ්වාසයට පළු දුන්නේ නැහැ මහමෙවුනායි. ඒ නිසායි අපේ ශරීරය තවම කසාවද තියෙන්නේ. ඒ නිසායි ඔබටත් අද මේ ධර්මය ඇහෙන්නේ. දරුවනේ මේ හිත දමනය කරගන්න නම් ඒ හිත දමනය කරන ධම කිව්ව කෙනා ගැන විශ්වාසය ඇති කරගන්න. ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන. ඒ බුදුරජාණන් වහන්සේ ගැන විශ්වාසය ඇති කරවන්න ඒ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ ක්වොලිටිස් බලන්න. මොනවද තියෙන සුදුසුකම්? උන්වහන්සේ මෙතෙක් කාලයකට අසත්‍යයක් කියලා තියනවාද? උන්වහන්සේගේ ජීවිත කාලය පුරාවට උන්වහන්සේට වැරදිච්ච තැනක් තියෙනවද? කියපු දේවල් සත්‍යද අසත්‍යද කියලා හොඳට බලන්න. ඒ විදිහට ඒ බුදුරජාණන් වහන්සේ තේරුම් ගන්න පුළුවන් හොඳ ක්‍රමයක් කියන්නද? ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පිරිසිදු ජීවිතය රතු පළසක තියෙන වෛරොඩියක් වගේ බැබලෙන. වලාකුළු නැති අහසේ තියෙන හිරු මණ්ඩලක් වගේ බැබලි ඒ උතුම් බුදුරජාණන් වහන්සේගේ සම්බුදු ජීවිතය අපිට පෙනෙන පොතක් තියෙනවා. මොකක්ද ඒ පොත? ආචාර්ය මනුස්සෝ. ආචාර්ය මනුස්සෝ ඒ උතුම් පොත් වහන්සේගෙන්
සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නිකලල් පවිත්‍ර පිරිසිදු උතුම් ආනුභාව සම්පන්න ජීවිතය එච්චර මිනිස්සෙකුට කියා දෙන වෙනත් පොතක් නෑ. වර්ණනා කරන්න මා වචන දන්නෙත් නෑ. තරුණ පුතෙක් කිව්වා ඒ කොල්ලා ෆෝන් එකේ ඉඳලා රෑ එළි වෙනකල් ඇස් දනවා. මන් ළඟට අඬාගෙන ආවා. මං ගෝ පුතා උඹ කැමති නම් මේක අයින් කරපන් ෆෝන් එක අයින් කළා. දැන් වත් පිළිවෙත් කරගෙන හිටියා. මං ගෝ මේ පොත කියවපන්. ඊට පස්සේ ළමයා දවසෙන් දෙකකින් පොත කියවුවා. කිව්වා ස්වාමීනි මං අඬුවා ගොඩාක්. මගේ ඇස් දෙක දැන් සීතලයි. රාගික දේවල් බලලා ඇවිලිච්ච ඇස් බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගැන කියවලා සීතල කරගන්න. පින්වත් දරුවනේ. නවකතා කෙටි කතා පත්තර කියවලා කෙලෙස් කහට අතුල්ලා ගත්ත ඇස් බුදුරජාණන් වහන්සේගේ සම්බුදු දිවිය ගැන කියවලා ඇතිවෙන ශ්‍රද්ධා වතුරෙන් සෝදාහරින්න. ඒ දහම් පොත මනවින් කියවගෙන යනකොට විශ්වාසයක් ඇති වෙනවා. හිතට හැඟීමක් ඇති වෙනවා. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම ආශ්චර්යයි කියලා. ඒ විශ්වාසයේ හිතට ඇතිවෙන්න අපිට බුදුරජාණන් වහන්සේ නිරේ ගැන යමක් කිව්වාද ඒක සත්‍යයි කියලා හිතෙනවා. පිම්පව් ගැන කියපු දේවල් සත්‍යයි කියලා හිතෙනවා. අන්න ඒ ශක්තිය අපිට ඇති වුණොත් අපේ අතින් වෙන දුෂ්චරිතේ වළක්ව ගන්න පුළුවන්. සරණක් හිතට ආපු ගමන් නවත්ත ගන්න පුළුවන්. මේ වගේ ගහකට අරක්ගෙන හිටියා දෙවඟනා. අලව් නුවර අග්ගලාවේ. ඊට පස්සේ අග්ගලාවේ විහාර කර්මාන්ත කරන භික්ෂුවක් ඒ ගහ කැපුවා. කපන්න හදනකොට දෙවඟ පෙනී ඉඳලා කිව්වා ස්වාමීනි මම මේ විමනට අරක්ගෙන ඉන්නේ. ඒ නිසා මේක කපන්න එපා. ඔහෙලා යන තැනකට යනවා කියලා ගහ කැපුවා. ඒ විමාන දේවතාවුන්ට ඒ ගහ ඒ ජීවිතෙත් එක්ක බද්ධයි. ඒක විස්තර කරන්න මට තේරෙන්නේ නැහැ. ඒ ගහ කපනකොට දේවතාවාගේ පුත්‍රයෙකුගේ අතක් පෑරුණා. දේවතාවිට කෝපය ආවා මේ භික්ෂුව දැන් මන් නසනවා කියලා. එතකොටම හිතුණා ඒ භාග්‍යවතුන් වහන්සේගේ දරුවෙක් මේ මම බුදුරජාණන් වහන්සේට පැමිණිලි කරනවා කියලා. අන්න ආවේගීට ආවට සරණක් තිබ්බා. ශාස්ත්‍රුන් වහන්සේට පැමිණිලි කළා. දේවතාවි සාදු දේවතාවි මේ ආවේගී පාලනය කරපු එක. ඔබ යම් විදිහකට ওই භික්ෂුව මැරුවා නම් ඔබ නිරේ උපදිනවා. අන්න අසවල් තැන විමානයක් තියෙනවා. ඒ විමානෙට අරක් ගන්න. සංඝයාට සිල්පදයක් පැනුවා. ගස් කොළන් සිඳලීම පචිතයවතක් කියලා. භික්ෂුව කරපු වැඩේ වැරදි. ඇත්තටම කොච්චර අසාධාරණයිද? ඒත් තමන්ද කරපු දේ කොච්චර අසාධාරණ වුණත් තමන් ද්වේෂයෙන් නම් අරයගෙන් පරිගන්නේ ඒ කර්මයේ තමන්ට. මේ කර්මයේ ඉදිරියේ සාධාරණ අසාධාරණ බව බලපාන්නේ. සාධාරණ අසාධාරණ බව බලපාන්නේ සසරේ යන සත්වයන්ගේ මාපකයට. සංසාරයෙන් නිදහස් වෙන අයගේ මාපකේ තමයි කුසල්ද අකුසල්ද පින්ද පව්ද කියන කාරණාව. ඒ නිසා මේ සත්‍ය පිළිගන්න බුදුරජාණන් වහන්සේගේ ජීවිතයට පහදින්න ඒ ධර්මයට පහදින්න ඔය ඇස්වලින් මේ දරුවන්ගෙන් ගොඩාක් අය පින්නට ලැබිච්ච ඔය ඇස්වලින් පව් කරලා තියෙනවා.
ඔය පව් ගෙවෙන්න මැරෙන්න කලින් සිය වතාවක්වත් මේ සම්බුදු සිරිත කියවන්න.